ඉතින් guys අද challenge එක හාල් කිලෝ එකක ඇට ගණන් කරන එක. ඉතින් guys මේක ගණන් කරන්න ගිහලා නම් මට එපා වුණා. ඔයාලා බලන් ඉන්න. අන්තිමට ඔයාලා හිතපු නැති දේවලුත් වෙන්න පුළුවන්. තව දෙයක් තමයි මේ වීඩියෝ එකේදී මට challenge එකක් කරන්න තියෙනවා. Hello guys. ඉතින් මෙතන තියෙනවා හාල් කිලෝ එකක්. ඉතින් අද මම මේ හාල් කිලෝ එකේම තියෙන ඇට ටික ගණන් කරන්න යන්නේ. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් guys මම ඉස්සෙල්ලම මෙන්න මේ විදියට හාල් කිලෝ එකෙන් ග්‍රෑම් 500ක් ගත්තා. ග්‍රෑම් guys මේ ඉතින් guys මේක මෙහෙම ලේසි පහසු වැඩක් නෙමෙයි. ඉතින් මම මේ හාල් කිලෝ එකම ගණන් කරන්න යන්නේ පැයක් ඇතුළත. එහෙනම් ඉතින් අපි ගණන් කරමු. ඉතින් guys ඔයාලට පේනවා ඇති දැන් නම් වෙලාව 4යි. ඉතින් අපි මේ challenge එක ඉවර කරන්න ඕන 5 වෙද්දී. එහෙනම් අපි ඉතින් ගණන් කරන්න යමු. ඔන්න guys එහෙනම් දැන් අපි මේ ඇට ටික ගණන් කරන්න පටන් ගමු. ඉතින් මම මේ විදිහට පොඩ්ඩක් දාගන්නවා මෙතෙන්ට. දැන් ඉතින් අපි ගණන් කරමු. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 16 17 18 19 20 21 22 23 ඉතින් guys ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන මේ පොඩි කොටසක් තියෙනවා පේනවද මෙතන මෙන්න මේ පොඩි කොටසම විතරක් මම ඇට 100ක් ගණන් කරලා තියෙනවා guys අයියෝ guys එහෙනම් ඉතින් අපි ගණන් කරමු අනිත් ටික මේ ටික එතකම් පැත්තකින් තියාගමු උඩ මම 100 ගණන් කරලා guys මෙන්න මෙතනින් වෙන වෙනම ගොඩවල් ටික තියාගන්නවා එතකොට අපිට බලා ගන්න පුළුවන් කොච්චරක් ගණන් කරන්න පුළුවන් කියලා okay 3 4 5 6 7 8 9 10 guys තව 100ක් ගණන් කරලා ඉවර කියලා දැන් ඉතින් guys මට කරන්න තියෙනවා challenge එක. මොකක්ද මේ challenge? ඉතින් guys මට කරන්න තියෙන challenge එක තමයි ඒක ඉතින් මේ මම හදාගත්තු challenge එක නෙවෙයි මට මගේ යාළුවෙක් කරන්න කිව්ව challenge එක. ඉතින් guys ඒ යාළුවා මට කිව්වේ මෙන්න මේ විදියට හාල් ටිකක් මිටි කරලා අරගෙන මේ හාල් ටික මේ පේනවනේ හාල් තියෙනවා හරිද? මේ තියෙන හාල් මෙන්න මේ හාල් ටික කටේ දාගන්න. මේක කරන්න පුළුවන්. අපි කරලා බලමු. ඉතින් මෙච්චර ඕනේ නෑ නේ. මේ ගහලා ගන්න. විනිං එකේ වගේ. මේ කරි guys. මේ ඉතින් අපි කම් guys ඒ challenge එක නම් හිතුව තරම් නේද නෑ තා චුට්ටෙන් මට වමනෙත් යන්න එනවා එහෙනම් ඉතින් අපි ආයෙ යට ටික ගණන් කරමු 1 2 3 ගොඩවල් තුනට විතරක්ම ඇට 300ක්. මේ ඉතින් අපි ආයෙ ගණන් කරමු.
ඉතින් ගයිස් මම තිබහටත් එක ගත්තා මයිලෝ එක. දැන් මේක බීලිමු. යාගෙන ගණන් කරන්න පටන්. 10 ගයිස් මට ඔයාලට කියන දේ අමතක වුණා මේ මෙතන තියෙනවා 6300. මෙතන 100 මෙතන 100 මෙතන 100 6300ක් තියෙනවා. එන ඉතින් අපි ගණන් කරමු මෙතන කීයේ. අයියෝ ඒක මතක නැහැ. අයියෝ කෙරි කෙරි මම කරලා guys මෙන්න මේ ටිකට 800ක් තියෙනවා මේ guys ඉතින් මේ පොඩටත් 800ක් තියෙනවා අපි දාමු උත්තර වෙලා ගණන් කරන්නද අපේ වෙලාව දැනට විනාඩි 13ක් විතර ගිහිල්ලා තියෙනවා අපි පටන් ගත්තේ 4ට දැන් 4:13ක් විතර වෙලා තියෙනවා මේ වෙලාවට නංග අපි ඉතින් ආයෙ ගණන් කරමු. තාම අපිට තියෙනවා විනාඩි 45ක්. ඊට ඉතින් එහෙනම් අපි ඉතින් ගණන් කරමු. 1 2 3 4 තියෙනවා 100ක්. එතකොට guys අපි ගණන් කරලා තියෙනවා මෙතනට 100 200යි 300 400 500. guys දැනටමත් අපි 500ක් ගණන් කරලා ඉවරයි. ඉතින් guys ඔයාලා පල්ලියෙන් කමෙන්ට් එකක් දාන්න මට මේ මෙතන තියෙන ග්‍රෑම් 500යි අතන තව ග්‍රෑම් 500ක් ඇතුළත තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක ඇතුළත මට මේ හාල් කිලෝ එකේම තියෙන අට ටික ගණන් කරන්න පුළුවන් වේද කියලා ඔයාලා පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඒ වගේම කියන්න ඕන අපේ channel එක subscribe කරන්න නම් අමතක කරන්න එපා guys. එහෙනම් ඉතින් අපි ආයෙ ගණන් කරමු. ඉතින් guys මම මේ හදන්නේ Gemini ගෙන් හාල් සාමාන්‍යයෙන් හාල් කිලෝ එකකට කොච්චරක් විතර තියෙනවද කියලා Gemini ගෙන් අපි අහලා බලමු. ඉතින් guys අපි දැම්මා දැන් Gemini ගෙන් අපි අහලා බලමු. guys Gemini කියන්නේ සාමාන්‍යයෙන් හාල් කිලෝ එකකට ඔයාලට හිතා ගන්නවත් බැරි ගාණක් guys හාල් කිලෝ එකකට 60 පේනවද නැහැ guys 65000ත් 75000ත් අතර ගාණක් තමයි guys ඉතින් කියන්නේ ඔයාලට පේනවද දන්නේ 75000 ගාණක් තමයි කියන්නේ. ඉතින් guys අපිට මේක ගණන් කරගන්න පුළුවන් වේද? ඉතින් එහෙනම් අපි ඉතින් බලමු ගණන් කරලා. ඉතින් දැනට guys අපිට ඉතින් විනාඩි 20ක් විතර ගිහිල්ලා තියෙනවා වැඩේට. එහෙනම් ඉතින් අපි ඉක්මනට වනිට්ටියක් ගණන් කරන්න පටන් ගමු. ඉතින් guys මම ගණන් කරගෙන ගියා. ඉතින් දැන් මෙතන තියෙන 1 2 3
4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි. ඒ කියන්නේ guys මම ගණන් කරලා තියෙනවා 13ක් කියන්නේ 1300ක් guys දැනට 1300ක් මම ගණන් කරන්න තියෙනවා. ඉතින් දැන් අපිට ඉතුරු වෙලා තියෙන්නේ තව විනාඩි 10යි. ඉතින් අපි ඉක්මනට ගණන් කරන්න බලමු. guys තව ගොඩක් තියෙනවා. 4500ක් තියෙනවා. බලමු ඉතින් අපි ගණන්. ඉතින් guys මම ගණන් කරගෙන ගියා. ඉතින් දැන් වෙලාව 4යි නෙමෙයි 5යි 6 විතර 5යි 6ක් විතර වෙලා තියෙනවා. ඉතින් guys අපි challenge එක පරාදයි. මොකද ඉතින් මට ගණන් කරගන්න පුළුවන් උනේ හාල් ඇට 2100ක් විතර තමයි පේනවනේ guys. ඉතින් මෙතන හැටි පේනවනේ guys. ඉතින් එහෙනම් ඉතින් අදට ගිහින් එන්නම්. අපේ channel එක subscribe කරන්න මතක කරන්න එපා. එහෙනම් bye. subscribe කරන්න